කොහොමද ඉතින් ඔයාලා හැමෝම සතුටින් හොඳින් නැති කියලා මං හිතනවා. ඉතින් ඔන්න අදත් මං ආවා ලස්සන vlog එකක් අරගෙන. ඉතින් මේ vlog එකෙන් මං දවස් 2-3ක පුංචි මං ආසාවෙන් කරපු දේවල් ටිකක් ඔයාලට බෙදා ගන්න කැමතියි. ඔයාලා මාත් එක්ක දිගටම රැඳී හිටියොත් මං දවස ගෙවන්න, මගේ මනස සතුට කරන්න කරන දේවල් ටිකක් මට මගේ බෝඩ් එකෙන් ලැබුණු ටාස්ක් එකක් මං කොහොමද ඇචීව් කරේ කියලා, ඒ දේ මං ඇචීව් කරගන්න කරපු දේවල්, ඒ හැම දෙයක්ම මම මේ vlog එකකින් ඔයාලට අරන් එනවා. ඉතින් ඔයාලා හැමෝටම මාත් එක්ක රැඳී ඉන්න කියලා මං ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් එදා මගේ නිවාඩු දවසක්. හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ මම ඊයේ ගත්තු මේ සූර්යකාන්ත මල් පොකුර අරගෙන මගේ ලිවිං රූම් එක ලස්සන කරන්න හැදුවා. ඉතින් මං හිතනවා ඒක ඔයාලටත් මට වගේම ලස්සනට පේනවා ඇති කියලා. ඉතින් ඔන්න ඔහොම මගේ එදා දවස දන්නේම නැතුව ඉවර වුණා. ඉතින් හවස් වෙද්දී හස්බන්ඩ් ආවට පස්සේ මට හිතුණා අපි කොළ කැඳපුමු කියලා. මට ඉතින් කොළ කැඳ එකට හොයාගන්න පුළුවන් උනේ කරපිංචි කොළයි කොටු කොළයි විතරයි. ඒකත් මෙහෙ තියෙන ලංකාවේ කඩේකින්. ඉතින් මගේ කොළ කැඳ කෝප්පය අපි දෙන්න හරියට එන්ජොයි කරා මේ කිතුල් හකුරුත් එක්ක. ඔයාලට පේනවද අර තියෙන ලස්සන බේබි රෝස පැල දෙක? ඒක මං ගත්තේ මෙහි සුපර් මාකට් එකකින්. මෙහෙට දැන් ස්ප්‍රින් එක හින්දා ඒ වගේ ලස්සන පොඩි මල් පිපෙන පැල ගොඩාක් දැන් තියෙනවා. දැන් ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ලස්සනම ලස්සන රසම රස බ්ලූබෙරි කේක් එකක් හදන්න. ඉන්නකො මං කියන්නේ මොකටද කියලා. ඉතින් මං අර මුලින් කිව්වා වගේ අපේ වෝඩ් එකේ සිස්ටර් මට එක ටාස්ක් එකක් පාර දුන්නා. ඒ තමයි අපේ තව සිස්ටර් කෙනෙක් ඉන්නවා ඩෙමි කියලා. එයා ඉතින් එයාගේ ප්‍රොෆෙෂනල් ජර්නි එක තවත් අලුත් ප්‍රතිමංකඩකට ගෙනන්න හදනවා. ඉතින් ඩෙමි කියන්නේ හරිම ලස්සන නර්ස් කෙනෙක්. ඒ වගේම හැම දෙයකටම දක්ෂයි. හරිම කඩිසරයි. ඉතින් මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්කෝ. මම නර්ස් කෙනෙක් විදියට මුලින්ම මේ වෝඩ් එකට ගියාට පස්සේ ඩෙමි තමයි මට ගොඩක් දේවල් ට්‍රේන් කරේ. එයා මගේ සීනියර් කෙනෙක් විදියට මට ගොඩක් උදව් කරා. එයා විතරක් නෙමෙයි, මගේ වෝඩ් එකේ මගේ සීනියර්ස්ලා හැමෝම එහෙමයි. මම වෝඩ් එකට යන්න කලින් සමහර අය කිව්වා ඔයාට ලැබිලා තියෙන්නේ විසීම වෝඩ් එක කියලා. මගේ වෝඩ් එක බිසි තමයි. ඒ කාලේ
මාව ට්‍රේනින් කරපු මගේ සීනියර් නර්සස්ලා මට එන හැම චැලෙන්ජ් එකකටම බය නැතුව ෆේස් කරන්නේ කොහොමද? ඒ දේවල් මැනේජ් කරගන්නේ කොහොමද කියලා ඉගැන්නුවා. අදටත් එහෙමයි. අපි බිසි වෙද්දී එයාලවිත් අපේ වැඩවලට උදව් කරනවා. එයාලා කවදාවත් එයාලගේ වැඩ අපිට කරන්න දෙන්නේ නැහැ. ඉතින් මාත් බලන්නේ අපේ ටීම් එකේ කවුරු හරි බිසි වෙද්දී එයාලට ගිහිල්ලා උදව් කරන්න. දැන් ඉතින් මම ඔයාලට කියන්න යන්නේ මොකද්ද මගේ ටාස්ක් එක කියලා. මගේ වෝඩ් මැනේජර් මගෙන් ඇහුවා දෙමීගේ ලාස්ට් ඩේ එකේදී ඔයාට පුළුවන්ද හම්බුණු කලෙක්ෂන් එකෙන් එයාට චොකලට් ෆ්ලවර්ස් කේක් ගේන්න කියලා. ඉතින් මට නිකමට හිතුණා මට මේක කරගන්න පුළුවන් වේද කියලා. මං එයාගෙන් ඇහුවා ඔයා හිතනවද මම මේකට බෙස්ට් පර්සන් වෙයි කියලා. ඉතින් මගේ මැනේජර් මට කිව්වා ඔව් එයා එහෙම හිතනවා කියලා. එයා කිව්වා please do something special for her. ඉතින් මං ඒ වගකීම බාරගත්තා. මං ගොඩක් දේවල් ප්ලෑන් කරා. ඒත් මට වෙලාවත් එක කරගන්න පුළුවන් වුණේ මේ බ්ලූබෙරි කේක් එකයි දෙමීගේ හැම්ප් එකයි විතරයි. මොකද මං තව ප්ලෑන් කරලා තිබුණු දේවල් වලට බඩු ඕඩර් කරේ තෙමෝ එකෙන්. ඉතින් මගේ පාසල් එක එන්න ගොඩක් ලේට් වුණා. ඉතින් මට ඒ දේවල් කරගන්න බැරි වුණා. ඒ කොහොම වුණත් ඩෙමී මගේ මැනේජර්යි මගේ අනිත් කලීග්ස්ලයි සේරම මම මේ කරපු දෙයට කැමති වුණා. එයාලා ගොඩක් මාව ඇප්‍රීෂিয়েට් කරා. ඊළඟ දවසේ මට වැඩට යන්න වුණා. ඉතින් මම මෙහෙම වැඩට ගිහිල්ලා පැය 12ක් වැඩ කරලා ඇවිල්ලා දැන් 8:00 විතර ඒ කේක් එක ගත්තා ඩෙකරේට් කරන්න. මම කොච්චර මහන්සි වුණත් මේ හැමදේම කරේ හරිම ආසාවෙන්. හරිම සැටිස්ෆැක්ෂන් එකකින්. කේක් එක හරිම ලස්සනට බේක් වෙලා තිබ්බා. මම ඩබල් ක්‍රීම් එකයි ආසින් ෂුගර් එකයි මික්ස් කරලා තමයි මේකේ අයිසින් එක හදාගත්තේ. ඊට පස්සේ මට ඕන උනේ අර ඉතුරු වෙච්ච ෆ්‍රෙෂ් බ්ලූබෙරි වලින් කේක් එක උඩ ඩෙකරේට් කරගන්න. ඒකට මම තව ලස්සන කරන්න මින්ට් කොළ ටිකකුත් එකතු කරගත්තා. මට නම් කේක් එක හරිම ලස්සනයි. මම හරියට ඒ ෆීලින් එක එන්ජොයි කරා. ඒ වගේම ඩෙමීගේ හිනාවත්. ඉතින් කේක් එකේ වැඩ ඉවරුණාට පස්සේ මං ඊට පස්සේ පටන් ගත්තේ ඩෙමීගේ හැම්ප් එක හදන්න.
මං ඒ හැම්ප් එක හදන්න පොඩි කෝඩෙකුයි ලස්සන සෙලෝපේන් කවරෙකුයි පොඩි වයින් බෝතලයකුයි ලස්සන ඩිෆියුස් එකකුයි තව චොක්ලට්ස් එක ජාතියේ ස්වීට්ස් ඒ වගේම ලස්සන කියුට් හෙයා බෑන්ඩ් එකකුත් යූස් කරා. මං ඉතින් ඇත්තටම හිතුවේ නැහැ මට කවදාවත් ලංකාවේදී අපි බාහිර වැඩ කරා වගේ UK ඇවිල්ලා UK හොස්පිටල් එක UK British people ලගේ දෙයක් වෙනුවෙන් මාව තෝරගනී කියලා මෙහෙ වගේ දෙයක් කරන්න. මොකද ඩෙමි කියන්නේ ගොඩක් පරණ සිස්ටර් කෙනෙක්. එයාට වැඩි වයසක් නැහැ. ඒ වුණාට අපේ වෝඩ් එකේ පරණම සිස්ටර් කෙනෙක්. ඉතින් මට මේක ලොකු සතුටක්. මං හරිම සතුටින් මේ දේවල් කරා. ඉතින් මම මේ දේවල් පවදා වැඩට ගිහිල්ලා මෙන්න මේ විදියට තමයි ප්‍රසන්ට් කරේ. ඒ දවස් ටික මං එහෙම බිසි වෙද්දී මං හිතුවා මගේ නිවාඩු දවසේ මං වෙනුවෙන් දෙයක් කරනවා කියලා. ඉතින් ඊළඟ දවසේ මං නිවාඩු නිසා ටිකක් පරක්කු වෙලා තමයි නැගිට්ටේ. මං නැගිටිද්දී මගේ කුස්සියට ලස්සනට ඉර පායලා තිබුණා. ඒ විතරක් නෙමෙයි. මගේ කිචන් එකත් ලස්සනට ක්ලීන් වෙලා තිබුණා. මං හිතන්නේ මං මහන්සි වෙලා ඇවිල්ලා වැඩ කරපු හින්දා හස්බන්ඩ් උදේ නැගිටලා ඒ ටික ලස්සනට ක්ලීන් කරලා තිබුණා. මට කුසිය දකිද්දී පුදුම සතුටක් දැනුනේ. ඉතින් හවස් වරුවේ අපි පොඩි ගමනක් ගියා. අපේ ගෙදර ඉඳන් පැය භාගයක් විතර දුරයි. ඒ යන අතරමඟදී අපිට ගොඩක් යාළුවෝ ටිකක් හම්බුණා. ඒ තමයි කුරුල්ලෝ, මොනරු, බැටළුවෝ ගොඩක් දෙනා දැක ගන්න ලැබුණා. ඇත්තටම මේ වගේ දේවල් බලන්න, ඒ සුන්දරත්වය විඳින්න මං කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා. මං මෙහි නර්ස් කෙනෙක් වුණාට මාසික වැටුපට වැඩ කරාට මට හිතෙනවා මං මගේ ජීවිතේ සතුටින්ම ඉන්න කාලෙ මේ කියලා. ඉක්ම කියනවා නම් ස්ටෑන්ඩඩ් ලයිෆ් එකකට වඩා ක්වොලිටි ලයිෆ් එකක්
ගත කරන්න මට දෙවියෝ වරමක් දීලාද කියලා හිතනවා. ලංකාවේ දේ අපේ ජීවිත රටාවත් එක්ක අපේ රස්සාවත් එක්ක අපිට කාලය කළමනාකරණය කරගෙන අපිට කියලා සතුටු වෙන්න දෙයක් කරන්න ලැබෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒකම නිසා මට මෙහිදී ලැබෙන නිදහස නිසාම මට හිතෙනවා මම ගොඩාක් හොඳ තැනක ඉන්නවා කියලා. ලංකාවේදී මං එක දිගට සති 3ක් වැඩ කරා. ඒත් දැන් මම සතියකට දවස් 3යි වැඩ කරන්නේ. සමහර සතිවල දවස් 2යි. ඉතින් මට වැඩිපුර කාලයක් හම්බෙනවා මගේ ගෙදර අයත් එක්ක ඉන්න, ඒ වගේම එක එක තැන්වල යන්න, ඇවිදින්න, ඒ හැම දෙයක්ම. ලංකාවේදී මං වැඩ කරපු තැන්වල හිටපු මගේ ලොකු මිස්ලා, මගේ සහෝදර හෙදහෙදියන්, මට ගොඩක් අවවාද ආදරය දුන්නු කනිෂ්ඨකාර්ය මණ්ඩලයේ මගේ සහෝදරයින්, ඒ වගේම මගේ පවුලේ අය, මේ හැමෝගෙම ලැබුණු පන්නරය, ආදරය, ආශිර්වාදයත් එක්ක මට මේ සේරම කලින් ජය ගන්න ලැබුණා. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මං මේ ඇවිදගෙන යද්දි හිතන්නේ මං ජාතික රෝහලේ වැඩ කරපු තැන අපි කොච්චර සතුටින් හිටියද කියලා. දැනටත් එයාලව ගොඩක් මතක් වෙනවා. මට වැඩිපුර ඔයාලට මැසේජ් කරන්න, කෝල් කරන්න බැරි වුණාට මං ඔයාලව හැම වෙලේම ගොඩක් මතක් කරනවා. මං ඔයාලට ආදරේ. මං අද මේ තත්ත්වයේ ඉන්න ඔයාලත් මට ගොඩක් හේතුවක් වුණා. ඒ හැම දෙයකටම ස්තුතියි. ඉතින් ජීවිතයේදී වෙන්වීම, ඈත්වීම දරා ගන්න වෙනවා. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒත් අපි කවදාවත් අපේ මුල අමතක කරන්න හොඳ නැහැ. මගේ මේ ජීවිත ගමනේ මෙතනට එන්න උදව් කරපු තව ගොඩ දෙනෙක් ඉන්නවා. එයාලගේ තොරතුරු මම පස්සේ වෙලාවක ඔයාලට කියන්නම්. තව එක දෙයක්. අපිට අපේ ජීවිතය ගොඩක් පාඩම් කියලා දෙනවා. අපි අපව සාර්ථක කරගන්න ඕන, ඊළඟ පියවර තියන්න ඕන. ඒ පාඩම් වලින් ඉගෙනගත්තු හොඳ නරක අනුවම තමයි. ඉතින් මගේ බ්ලොග් එක අහන් හිටියට, බලන් හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලට මං ආරාධනා කරනවා බ්ලොග් එක ඉවර වෙනකම්ම අපි දෙන්න එක්ක ඉන්න කියලා. ලස්සන බ්ලොග් එකකින් ආයෙත් අපි එන්නම්. Silas galvuva meda hasali kola mo amatin te puna king
කිනිනාදදී නිල්වන්න විලේ කැල්ම කියාදරේ නුවරදරේ නුරුන් පිරී උතුරා සුවඳට හාදදී ඔබුදයි ජීවිතේ කැකුල කියාදරේ කිනිනාදදී නිල්වන්න විලේ කැල්ම කියාදරේ නුවරදරේ නුරුන් පිරී උතුරා සුවඳට හාදදී ඔබුදයි ජීවිතේ කැකුල කියාදරේ හසරලි කොළමුව මතින් පෙපුණා කිනිනාදදී නිල්වන්න විලේ ඔබුදයි ජීවිතේ කැකුල කියා